හැමෝටම අයිබෝවන්. ඔයාලා නැවතත් එකතු වෙලා ඉන්නේ ලයිට් ස්ක්වෙයාර් චෙස් ඇකඩමි විසින් සිදු කරන චෙස් සම්බන්ධ වීඩියෝස් මාලාවේ අපගේ මීළඟ වීඩියෝ එක සමග. අද අපි කතා කරන්නේ ටිකක් වෙනස් චෙස් නීතියක් සම්බන්ධව. දැන් අපි චෙස් ඉත්තු සම්පූර්ණයෙන්ම ඉගෙන ගත්තා. පෝන් ගැන ඉගෙන ගද්දී මේ නීතිය මම ඒ වෙලාවේ කිව්වේ නැත්තේ. දැන් අපි චෙස් වලට ආරම්භක කෙනෙක් පෝන් ගැන එහෙම ඉගෙනගෙන පෝන්ව හරියට අඳුනගෙන එහෙම අතින්දි මේ නීතියත් ඒ මොහොතේම කිව්වනම් ටිකක් පැටලි සහගත වෙන්න පුළුවන්. හරි. චෙස් ක්‍රීඩාවේදී තියෙනවා අපි ගත්තොත් ඒක ප්‍රොනවුන්ස් කරන විදිය වෙනස් වෙන්න පුළුවන්. ඔන් පස් ඔන් කියලා අපි කිව්වොත් ඒක ප්‍රංශ වචනයක්. ඔන් පස් ඔන් කියලා රූල් එකක් තියෙනවා. ඒ රූල් එක ගැන තමයි මම මේ විස්තර කරන්න යන්නේ. ඒක ඉංග්‍රීසි වලින් අපි ගත්තොත් ඉන් පාසින් කියලාත් අපිට ඒක අර්ථ දක්ව ගන්න පුළුවන්. හරි. මොකද්ද මේ රූල් එක? මේ රූල් එක හදලා තියෙන්නේ පෝන්ලට පමණයි. පෝන්ලට තමයි විශේෂයෙන්ම පෝන් කෙනෙක්ට තවත් පෝන් කෙනෙක්ව කපද්දි තමයි මේක පාවිච්චි කරන්න පුළුවන්. හරි. එතකොට ඔයාලා බලනවා ඇති ඉතින් පෝන්ලා කපන හැටි අපි ඉගෙන ගත්තනේ කියලා. ඔව් පෝන්ලා කපන හැටි ඉගෙන ගත්තා. මේක විශේෂ අවස්ථාවක් පෝන් කෙනෙක්ට තවත් පෝන් කෙනෙක්ව කපන්න පුළුවන්. හරි. දැන් මේ බලන්න මම පෙන්වලා තියෙන පොසිෂන් එකේ මගේ D5 වල ඉන්නවා පෝන් කෙනෙක්. ඒ වගේම A5 වල පෝන් කෙනෙකුත් ඉන්නවා. හරි. දැන් මේ පෝන්ලා ගියපු විදිය ගැන හිතන්න එපා. මම මේ උදාහරණයක් විදිහට මේ පෝන්ලා මෙතන තියලා තියෙන්නේ. හරි. පෝන්ලා තියලා තමයි පොසිෂන් එක හදලා තියෙන්නේ. D5 සහ A5 වල පෝන්ලා දෙන්න ඉද්දි පස්වෙනි රෑන්ක් එකට ගිහිල්ලා තියෙනවා. පස්වෙනි රෑන්ක් එකට ගිහිල්ලා ඉන්නේ. හරි. ඒ අවස්ථාවේදී බ්ලැක්ට ඇදීම තියෙනවා නම් බ්ලැක් අදින කෙනා අපි හිතමු C7 වල ඉන්න පෝන්ව කොටු දෙකක් ඉදිරියට අදිනවා. හරි. C7 වල ඉන්න පෝන්ව කොටු දෙකක් ඉදිරියට අදිනවා. මෙයාගේ නයිට්ව බේරගන්න තමයි එයාගේ අරමුණ වෙලා තියෙන්නේ. නයිට්ව බේරා ගැනීමේ අරමුණෙන් තමයි එයා අදින්නේ. මෙවැනි අවස්ථාවක මේ රූල් එක දන්න කෙනාට පුළුවන් ඇත්තරම මේ C5 වල ඉන්න පෝන්න කපන්න. හරි. එතකොට ඔයාලා බලන්න කොහොමද එහෙම වෙන්නේ? C5 වල ඉන්න පෝන්න කපන්නේ කොහොමද? පෝන්ලට කපන්න පුළුවන් ඇදේට එක කොටුවයිනි කියලා දැන් මේ වෙද්දි ඉගෙනගෙන තියෙනවා චෙස් වලට අලුත් අය. හරි. දැන් මේ විශේෂ රූල් එකේදී කියන්නේ දැන් අපේ white pawn කෙනෙක් පස්වෙනි රෑන්ක් එකට ගිහිල්ලා ඉන්නවා නම් white pawn කෙනෙක් පස්වෙනි රෑන්ක් එකට ගිහිල්ලා ඉන්නවා නම් බ්ලැක්ට අවස්ථාව තියෙනවානේ එයාට චැලෙන්ජ් එකක් විදියට එක කොටුවක් අදින්නේ නැතුව කොටු දෙකක්ම අදින්න. එවැනි අවස්ථාවලට මෙන්න මේ විදිහට පෝන්ව එක කොටුවක් ඇද්දා ලෙස හිතලා අපිට එයාගේ පෝන්ව කපන්න පුළුවන්. හරි. එයා පෝන්ව කොටු දෙකක් අදින්නේ නැතුව එක කොටුවක් ඇද්දා කියලා හිතලා අපිට අපේ පෝන්ගෙන් එයාගේ පෝන්ව කපන්න පුළුවන්. ඔන්න ඕක තමයි වැඩි. හරි. ඕක දැන් එකපාර දැක්කහම ටිකක් පැටලෙන්න පුළුවන්. මේ මොකද්ද කියලා සමහරට ඉලීගල් මූව් එකක් කරා කියලා හිතෙන්න පුළුවන් අනිත් අය. දැන් මේක ඉගෙනගෙන ගිහපුවාම ඔය චෙස් තරග දිද්දි එහෙම ඔයාට වටිනාකමක් තියෙනවා. හරි. ඔන්න නැවත කියනවා. දැන් අපේ පස්වෙනි රෑන්ක් එකේ පෝන් ඉඳි එයා ඩබල් මූව් එකක් අදිනවා. පෝන්ව කොටු දෙකක් ඉස්සරහට අදිනවා. එවැනි අවස්ථාවක එයා එක කොටුවක් ඇද්දා කියලා හිතලා අපිට එයාව කපන්න පුළුවන්. ඒතර කැපෙන්නේ අර C5 වල ඩබල් ඇදපු පෝන්. ඕක තමයි උනේ. හරි. ඇත්තටම මේ වගේ රූල් එකක් ඇවිල්ලා තියෙනවා කියලා අපිට හිතන්න පුළුවන්. මේ ඉස්සෙල්ලාම චෙස් ක්‍රීඩාව මුලදී ගත්තාම පෝන්ට ආරම්භයේදී කොටු දෙකක් යන්න අවස්ථාව තිබිලා නැහැ. කොටු එකයි ඉස්සරහට යන්න අවස්ථාව තිබිලා තියෙනවා. දැන් මේ චෙස් ක්‍රීඩාව ටිකක් අර වේගවත් කරගන්න ඕන නිසා තමයි ආරම්භයේදී කොටු දෙකක් අදින මට්ටමට ක්‍රීඩාව ඇවිල්ලා තිබ්බේ. දැන් ඒ මූලික චෙස් එකට හානියක් නොවන විදිහට තමයි මේ රූල් එක ඇවිල්ලා තියෙන්නේ. on person රූල් එක. මේ අවස්ථාවේදී පෝන්න කොටු දෙකක් ඇද්දොත් ඔයාට කැමති නම් හරි කැමති නම් පෝන්න කපන්න පුළුවන්. හැබැයි ඔයා මතක තියාගන්න ඕන විශේෂ දේවල් ටිකක් තියෙනවා. මේක කරන්න ගිහලා ඉලීගල් මුස් ඒ කියන්නේ වැරදි ඇදීමක් කරගත්තොත් ඒක ගොඩක් පාඩු වෙනවා ඔයාගේ ගේම් එකකදී. දැන් අපි චෙස් තරගයකට වගේ ගිහපුවාම වැරදි ඇදීම් දෙකක් කරොත් ඉලීගල් මුස් දෙකක් කරොත් ඔයා තරගේ පරාදයි. හරි.
ඉතින් ඒක හරියටම දැනගෙන තමා කරන්න ඕන. මෙන්න මේ ටික ඔයාලා හොඳට මතක තියාගන්න. මේ පෝන්ලට in-person rule එකෙන් කරන්න පුළුවන් තවත් පෝන් කෙනෙක්ව කපන එක පමණයි. වෙනත් ඉත්තු කපන්න බෑ. හරි? ඒක තමයි පළවෙනි දේ. ඊළඟට ඔයාගේ පෝන්ව මං කිව්වනේ පස්වෙනි රෑන්ක් එකට. දැන් වයිට්ගේ පෝන් ගැනනේ මං කතා කරේ. පස්වෙනි රෑන්ක් එකට ගිහිල්ලා තියෙනවා. ඒක ගියපු විදිය ප්‍රශ්නයක් නැහැ. වෙනත් ඉත්තු කපාගෙන හරි කොහොම හරි එයා හරියට පිළිවෙලට යන්න ඕනේ නැහැ. එයාගේ ෆයිල් එකේ පිළිවෙලටම ඉස්සරහට යන්න ඕනේ නැහැ. එයා මොන ආකාරයෙන් හරි පස්වෙනි රෑන්ක් එකට ඇවිල්ලා තිබ්බනම් හරි. හරි. එයා ආපු විදිය වැදගත් නැහැ. ආවේ ඉත්තම කපලාද තමන්ගේ ෆයිල් එකේම ඉස්සරහටද ඒවා වැදගත් නැහැ. මොන ආකාරයෙන් හරි පස්වෙනි රෑන්ක් එකට ඇවිල්ලා තිබ්බනම් හරි. දැන් ඔන්න බලන්න. මේ වෙලාවේදී බ්ලැක් අදිනවා B5 move එක. එයා පෝන් B7 වල ඉන්න පෝන් කොටු දෙකක් ඉස්සරහට ඇද්දා. ඔය අවස්ථාවේදී වාගේ A5 පෝන්ගෙන් B7 වල ඉන්න පෝන් එක කොටුවක් ඇද්දා ලෙස හිතලා ඔයාට කපන්න පුළුවන්. දැක්කා නේද? ඔන්න දෙවෙනි එක තමයි පස්වෙනි රෑන්ක් එකට ගිහිල්ලා තියෙනවා නම් ඔයාට in% එක කරන්න පුළුවන්. තවත් වැදගත් දෙයක්. දැන් අපි හිතමු ඔන්න C5 ඇද්දා. ඔයා ඒ මොහොතේදී ඒ පෝන කැපුවේ නැහැ. හරි? ඒ මොහොතේදී ඔයා වෙන මූව් එකක් ඇද්දා. වෙන මූව් එකක් ඇද්දාට පස්සේ ඔයාට දැන් මතක් වෙනවා හරි දැන් මෙතන එයා ඩබල් නේ ඇද්දේ. ඩබල් මූව් එකක් ඇද්දා කියලා දැන් මතක් වෙලා දැන් කපන්න යනවා. එහෙම කපන්න බෑ. ඒ මොහොතේම තමයි ඔයා in% එක කරනවා නම් ගන්න ඕන ඩබල් මේ පෝන්ව ඩබල් ඇද්ද ගමන් ඒ මොහොතේදීම තමයි මේ මූව් එක කරනවා නම් ඔයාට කරන්න අයිතිය තියෙන්නේ. නැතු වෙන මූව් එකක් කරලා පස්සේ මතක් වුණා කියලා ඇවිල්ලා අර පෝන්ව කපන්න බෑ. ඒ වගේම තමයි ඉතින් මේක අනිවාර්ය නැහැ. ඔයාට මේ මොහොතේට තමන්ට වාසියක් දෙනවා නම් සමහරට ඒක කරන එක ඔයාට අවාසියක් වෙන්න පුළුවන් නේ. මේ මූව් එකේ මොහොතට කරන එක එතන අවාසියක් වෙන්න පුළුවන්. එහෙනම් අවාසියක් කරගන්නේ නැතුව ඔයා ඒක අදින්න ඕන. දැක්ක නේද? දැන් මේ වයිට්ටම්නේ මම කතා කරේ. වයිට් විතරක් නෙමේ මේ මූව් එක කරන්න පුළුවන්. බ්ලැක්ටත් ඒක කරන්න පුළුවන්. හරි. සාධාරණව තියෙන්න එපා. දැන් මම ඒ වගේ අවස්ථාවක් පෙන්නලා තියෙනවා ඔයාලට බලන්න. මේ මොහොතේදී අපි බලමු වයිට් ඇද්දා කියලා B4 කියන මූව් එක. ඒ කියන්නේ C4 පෝන්ට චැලෙන්ජ් එකක් දෙන්නේ. කෙලින්ම ඩබල් ඇදලා. ඒ මොහොතට බ්ලැක්ට අවශ්‍ය නම් මේ B4 පෝන්න කපන්න පුළුවන්. හරි. on% rule එක පාවිච්චි කරලා කපන්න පුළුවන්. හරියට නිකන් B3 කොටුවේ ඉන්නවා කියලා හිතලා එයාට කපලා දාන්න පුළුවන්. ඔන්න ඔක තමයි උතන වෙන්නේ. මේ පැත්තෙන් බලමු white G4 move එක ඇද්දා කියලා. හිතමු අපි. ඔන්න G4 move එක ඇද්දා නම් blackට පුළුවන් එතන G4 වල පෝන එයාට අවශ්‍ය නම් කපලා දාන්න. අවශ්‍ය නම් කපලා දාන්න පුළුවන්. තමන්ට ගේම් එකේ වාසි නම් තමන් කල්පනා කරලා ඒක කරන්න පුළුවන්. එක කොටුවක් ඇද්දා ලෙස හිතලා තමයි එහෙම කරන්නේ. එතකොට බ්ලැක්ගේ පෝන් කෙනෙක් නම් ඒක කරන්න එයා 4 වෙනි රෑන්ක් එකට ඇවිල්ලා තියෙන්න ඕන නේද? 4 වෙනි රෑන්ක් එකේදී විතරයිනේ ළමයි අරයට ඩබල් ඇදීමේ chance එකක් එන්නේ. white නම් white 5 වෙනි රෑන්ක් එකේට ගියාට පස්සේ තමයි blackට ඩබල් මූව් එකක් අදින්න chance එකක් එන්නේ තමන්ගේ පෝන් කෙනෙක්ගේ. ඒකයි ඒ රෑන්ක්ස් දෙක ගැන මම කිව්වේ. තේරෙනව නේද? දැන් මේක එකපාරම සමහර මේ අලුතෙන්ම චෙස් කරන්න ආපු අයට තේරෙන්නේ නැතුව යන්න පුළුවන්. මේක බලලා තමන්ගේ බෝඩ් එකත් එක කරලා ඔයාලට පුළුවන් චෙස් කෝච් කෙනෙක්ගෙන් හරි නැත්නම් තව වීඩියෝස් බලලා හරි මේක හොඳට පුහුණු වෙන්න. තමන්ගේ ගේම්ස් වලත් පාවිච්චි කරගන්න පුළුවන්. හරි. එහෙනම් මේ වගේම තවත් වීඩියෝ එකකින් අපි ඉදිරියට හම්බෙමු. හැමෝටම අයබෝවන්.